හායි කොහොමද ඉතින් හැමෝටම අද ඉතින් මට හිතුණා මේ වැස්ස දවසේ අපේ යුනිවර්සිටි යන්න ඉන්න ළමයි වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් අද මම මේ කියලා දෙන්න යන්නේ කොහොමද යුනිවර්සිටි එකට ඕන කරන මෙඩිකල් රිපෝට් එක ගන්න කියලා. ඉතින් මං ජෙෆ්නා යුනිවර්සිටි එකේ ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. මං හිතනවා අනිත් යුනිවර්සිටි වල අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ ජෙෆ්නා යුනිවර්සිටි එකට අදාළ මෙඩිකල් ෆෝම් එක. ඉතින් දැන් අපි බලමු මේ මෙඩිකල් ෆෝම් එකේ අපිට තියෙන කොටස කොහොමද ෆිල් කරන්න කියලා. ඉතින් මේ මුල්ම කොටසේ තමන්ගේ ඩීටේල්ස් ටික දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පාර්ට් 1 කොටසේ ඒත් අපේ විස්තර දාන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර ඇඩ්‍රස් එක, ඉන්න සහෝදර සහෝදරියෝ ගාන, මාවගේ පියාගේ රැකියාව සහ අන්තිමටම ගිය ඉස්කෝලේ නම. එන්න ඒ විදිහට තමයි ඒ කොටස පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන අනිවාර්යෙන් ඔයාලගේ ෆොටෝ එකක් අලවන්න ඕන. දැන් මේ ෆොටෝ එක පාස්පෝර්ට් සයිස් වෙන්න ඕන. ඉතින් මේ මෙඩිකල් ෆෝම් එකේ පාර්ට් 1 කියලා දාලා තියෙන කොටස විතරයි අපිට ෆිල් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ පාර්ට් 2 කියලා දාලා තියෙන කොටස ෆිල් කරන්න තියෙන්නේ ඒ පරීක්ෂණ කරන තැන් වලින්. ඉතින් මම මේ පෙන්නන තැන දාන්න තියෙන්නේ Tamanට හදිසියක් වුණ අවස්ථාවකදී සම්බන්ධ කරගන්න පුළුවන් ගෙදර කාගේ හරි තොරතුරු ටිකක්. ඊට පස්සේ අනිත් කොටුවේ අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ෆිල් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙන්නන ටිකට තියෙන්නේ ඔයාලට මේ ලෙඩ හැදිලා තියෙනවද නැද්ද කියලා ෆිල් කරන්න. මෙතනදී ඒගොල්ලෝ අහන්නේ අපිට පොඩි කාලේ ඉඳලා ගහපු වැක්සින් තියෙන්නේ. ඒවා ගහපු දින ටික තමයි. ඒක අර ත්‍රිපෝෂ කාඩ් එක කියන්නේ. ඒකේ දාලා තියෙනවා පොඩ්ඩක් බලන්න. දැන් තියෙන්නේ පාර්ට් 2 කොටස. මෙතනින් එහාට අපිට ෆිල් කරන්න කිසිම දෙයක් නැහැ. සිග්නේචර් එක විතරයි අපේ දාන්න තියෙන්නේ. මේ කොටස ෆිල් කරන්නේ ડોක්ටර්ස්ලා. හැබැයි මම මේ දැන් පෙන්නන කොටුවක් තියෙන්නේ. ඒ ටිකේ විස්තර ටික ෆිල් කරන්නේ අන්තිම මෙඩිකල් එක දවසේ. ඒ කියන්නේ ඔක්කොම පරීක්ෂණ ටික කරාට පස්සේ ඒගොල්ලෝ දිනයක් දෙනවා අවසාන පරීක්ෂණයට එන්න කියලා. ඒ දවසට තමයි උස බර මැනලා ඒ ටික ඒගොල්ලෝ ෆිල් කරන්නේ. ජෙෆ්නා යුනිවර්සිටි එකේ කට්ටියට නම් කරන්න තියෙන්නේ ඇස් පරීක්ෂාව, කන්, දත් සහ එක්ස්රේ කියන පරීක්ෂා ටික විතරයි. ආයේ ලේ දෙකක් බලා ගන්න තියෙනවා. මේ ඒ ලේ බලපු තැනින් දීපු රිපෝට් දෙක මේවා නැති කරගන්න එපා. ඔයාලා මෙඩිකල් ෆෝම් එකේම මේක ක්ලිප් කරලා තියන්න. මොකද මේවා බලලා තමයි අන්තිම දවසේ, ඒ කියන්නේ අන්තිම මෙඩිකල් එක තියෙන දවසේ ડોක්ටර් ෆිල් කරන්නේ. මේ තියෙන්නේ මං අදාළ පරීක්ෂණ වලට ගිහිල්ලා එතනින් ෆිල් කරගත්ත තොරතුරු ටික. ඒ කියන්නේ අපි දත් බලන්න ගියා කියමුකෝ. එතනින් දත් බලලා ඒ ડોක්ටර් එතන සීල් එක තියලා දත් හොඳද නැද්ද කියලා ලියනවා. මේ තියෙන්නේ එහෙම කරගත්ත පරීක්ෂණ ටික. මේ කම් පරීක්ෂාව කරලා තියෙනවා, ඇස් පරීක්ෂාව කරලා තියෙනවා, දත් පරීක්ෂාව කරලා තියෙනවා, එක්ස්රේ එකක් අරන් තියෙනවා. ඊට පස්සේ ලේ දෙකක් බැලුවා. මේ තියෙන්නේ ඒකට අදාළව සීල් එක ඒගොල්ලෝ තියලා තහවුරු කරලා තියෙනවා. හැබැයි කැම්පස් එකෙන් කැම්පස් එකට මෙඩිකල් ෆෝම් වෙනස් වෙන නිසා සමහර අයට මීට අමතරව තව පරීක්ෂණ වලට යන්න වෙයි. ජෙෆ්නා යුනිවර්සිටි එකේ අයට මේ ටික තමයි ඉතින් තියෙන්නේ. මං කියපු අර ඔක්කොම පරීක්ෂණ කරාට පස්සේ ඒගොල්ලෝ අන්තිම ඒ කියන්නේ ෆයිනල් මෙඩිකල් එක කරන්න ඩේට් එකක් දෙනවා. ඒ දවසට ඕගොල්ලෝ යන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ තියෙන ටික ෆිල් කරන්නේ. හැබැයි ඔයාලට මොකක් හරි ලෙඩක් තියෙනවා නම්, ඒ කියන්නේ අර
බලපු ලේවල කොලෙස්ටරෝල්, තයිරොක්සින්, සීනි වගේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒ අන්තිමට කියලා ෆීල් කරන්නේ ඒ අදාළව ඒ ලෙඩේට අදාළව තියෙන තැනට යොමු කරනවා. ඊට පස්සේ තමා ડોක්ටර් අන්තිමේටම ඒ පරීක්ෂණය කරගෙන ආවට පස්සේ තමා තොරතුරු ටික පුරවන්නේ. ඉතින් මේ තියෙන්නේ කැන්ඩි හොස්පිටල් එකේ අවශ්‍ය පරීක්ෂණ වලට යන්න ඕන තැන් දාලා තියෙන නෝටිස් එකක්. ඉතින් අපිට මේක බලාගෙන අවශ්‍ය තැන් වලට යන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මෙඩිකල් එකේ අන්තිම පරීක්ෂණය කරන දවසට අපි අරන් යන්න ඕන දේවල් ටික. මේ ටික නම් අනිවාර්යෙන් මතක ඇතුව අරන් යන්න ඕන. අපිට අර වැක්සින් එක විද්ද කොරෝනා කාඩ් එක එහෙමත් ඕන. තව එකක් කියන්න ඕනේ ජැෆ්නා යුනිවර්සිටි එකේ නම් මෙඩිකල් ෆෝම් එකනේ ඉංග්‍රීසි වලින් විතරයි. පෙරදෙනිය වගේ කැම්පස් වල නම් සිංහලෙනුත් එනවා. ඉතින් මං හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා like කරලා comment එකක් දාන්න. ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. මං අනිවාර්යෙන් reply එකක් ගේන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye bye.